හරි ළමයි. අද අන්තිම දවස් අපේ ක්ලාස් එකේ සතියේ ඔයගොල්ලන්ගේ ජීවිතේ තවත් එක්තරා කඩයිමකට මුණ දෙනවා. දැන් අපි ගොඩක් වැඩ කළා අවුරුදු 6ක් තිස්සේ. වැඩවලට අමතරව ඔයගොල්ලන්ගේ ජීවිතේට මම ගොඩක් දේවල් කියලා දෙන්න ඇති. අද අවසාන වශයෙන් විශේෂ දේවල් 3ක් කියනවා ඔයගොල්ලන්ගේ ජීවිතේ හදාගන්න. පළවෙනි දේ මම හැමදාම කියනවා වගේ දැන් මෙතනින් එහාට ඔයගොල්ලන්ගේ ජීවිතය ගැන ගොඩක් දේවල් තේරෙයි පුතේ. ඒතර ඔයගොල්ලෝ ඉස්සරහට යනකොට ඔයගලන්ට එන ප්‍රශ්න ඒ හැමදේම දැන් මෙච්චර කාලෙ අම්මා කිව්වට තාත්තා කිව්වට ටීචර් කිව්වට දේවල් කරා. හැබැයි මෙතනින් එහාට ඔයගොල්ලෝ ජීවිතේ ස්වාධීන මට්ටමකට ජීවිතය අරගෙන යන්න ඕන. ජීවිතේ අංක 1 තමන් ගැන හිතනවා වගේම තමන්ගේ අම්මා තාත්තලා ඉපදිච්ච දවස් ඉඳන් හැමදාම දහදුක් විඳලා ඔයාලව මේ තැනට ගෙනාපු අම්මා තාත්තව අංක 1 තියාගන්න කියලා තමයි මට මුලින්ම ඔයගලන්ට කියන්න ඕන. හීනයක් තියාගන්න කවදා හරි දවසක හොඳ තැනකට ඇවිල්ලා වාහනයක් අරගෙන හොඳ ගෙවල් දොරවල් හදලා මේ මිනිසුන්ව සතුටින් තියනවා කියලා ඔයාලට පුළුවන් හැම විදියකින්ම. දෙවෙනි එක තමන් ඉගෙනගත්ත රටට සේවයක් කරන්න අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම මේක කළ යුතුමයි. ඒ නිසා හැමෝම ඒක හොඳට ඔළුවේ තියාගන්න. තුන්වෙනි කරුණ ඔයගොල්ලෝ හීනයක් තියාගන්න ඕනේ ජීවිතේ. සාමාන්‍ය විදිහට රසාවක් කරගෙන ඉන්නේ නැතුව එතනින් එහාට අලුත් දෙයක් හිතලා ව්‍යවසායකයෙක් වෙන තැනට මම හැමදාම කියනවා වගේ ඔයගලන්ගේ ඔළුව හදාගන්න උත්සාහ කරන්න. තමන්ගේ ටැලන්ට් එක තමන් අඳුරගන්න. මේ අපි ගණන් ඉගෙන ගත්තට මම හැමදාම කියනවා ගණන් නෙවෙයි ජීවිතේ කියලා. ඉතින් ඒකින්ද ගණන් නෙවෙයි ජීවිතේ. ජීවිතේ එතනින් එහාට ගොඩක් දේවල් තියෙනවා. ඒතර හීනයක් තියාගන්න මම මෙන්න මේ තැනට කොහොම හරි යනවා කියලා. එතකොට ඔයගොල්ලන්ට එන ජීවිතේ ඔක්කොම අභියෝගවලට මොනවාද ලොකු කට්ටක් කණ්ඩ වෙයි, නිදි මරන්න වෙයි. ඔයගලන්ට පුළුවන් අඩුම කාලෙකින් හරි විදිහට ජීවත් වෙලා හරි විදිහට මුදල් උපයලා දියුණුවේ පුළුවන් උපරිම තලයකට ගිහිල්ලා ආයිත් ඉතින් අපිවත් බලලා යන්න එන්න. ඒක තමයි ඉතින් මට දෙන්න තියෙන අවසාන පණිවිඩේ. අනිත් එක දැන් ඔය යාළුකම් ඕගොල්ලන්ගේ හැදිලා තියෙනවා. ඔයාලා අතර ඔයගොල්ලෝ හොඳ යාළුවෝ වෙලා තියෙනවා. ඉතින් ඉස්කෝලේ කාලේ සාමාන්‍ය පුතේ හැදෙන යාළුකම් ජීවිතේ සෑහෙන කාලයක්. ඒ කියන්නේ හැමදාම උනත් එහෙම කිව්වත් මම හිතන්නේ නැහැ මං වැරදි කියලා. ඉතින් සෑහෙන කල් අපිට යාළුකම් පවතිනවා. පස්සේ හම්බෙන යාළුවන්ට වඩා. කියන්නේ පස්සේ හම්බෙන හොඳ යාළුවෝ ඉන්නවා නැතුව නෙවෙයි. හැබැයි පස්සේ අපිට ඇති වෙන යාළුවෝ ගොඩක් වාසි බලාගෙන එහෙම ඇති වෙන යාළුවෝ. හැබැයි ඉස්කෝලේ කාලේ අපිට ඉස්කෝලේ හැදෙන යාළුවෝ ඒගොල්ලෝ මොනවත් අපේ වටපිටාවක් කිසි දෙයක් දන්නේ නැතුව අපි හදවතින්ම ආශ්‍රය කරන යාළුවෝ. ඉතින් ඒකින්ද ඒ යාළුකම් ජීවිතේ සෑහෙන කාලයක් තියෙනවා. පස්සේ රස්සාවල් කරද්දි හම්බෙන යාළුකම් වලට වඩා ඉතින් අර ඒ ඉස්කෝලේ කැම්පස් එකේ යාළුකම් සෑහෙන කල් තියෙනවා නේද? තමන්ගේ යුතුයකම් වගකීම් මේ හැමදේම බැලන්ස් කරගෙන හොඳ මිනිස්සු වෙලා රටට හොඳ සේවයක් කරලා මේ ලෝකෙට හොඳ මිනිස්සු වෙන්න කියලා තමයි මට ඔයගලන්ට කියන්න තියෙන්නේ.